සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඔයාලා හැමෝම පිළිගන්නවා ඉතාමත්ම ආදරයෙන් විවිධ channel එකට. අද අපි කතා කරන්න යන්නේ හොරණ පිහිටි රජමහා විහාරයක් වන ලෙනවර ඓතිහාසික රජමහා විහාරය ගැන. ඔයාලා දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති මේක තැන ගැන. ඔයාලා පානදුර පැත්තේ ඉඳන් එනවා නම් හොරණ පාරේ රයිගම හන්දියෙන් දකුණට හැරිලා කිලෝමීටර් 2.5මාරක් යනකොට වම් අත පැත්තේ කන්ද උඩින් වම් පැත්තට හැරිලා යන්න තියෙන්නේ. ඒ වගේම ඔයාලා කොළඹ පැත්තෙන් එනවා නම් පොකුණුවිට හන්දියට ඇවිල්ලා නැවත පානදුර පාරේ ඇවිල්ලා රයිගම හන්දියෙන් වමට හැරිලා එන්න ඕනේ. ඒ වගේම ඔයාලා රත්නපුර පාරේ එනවා නම් කෙලින්ම පානදුර පාරේ ඇවිල්ලා ඔයාලා රයිගම හන්දියෙන් වමට හැරිලා මේ ස්ථානයට ළඟා වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ ස්ථානය හරිම ලස්සනයි. ලොකු ගලක තමයි තියෙන්නේ. පන්සල ඉදි කරලා ඒ වගේම ආලාට කියන්න ඕනේ ඊ타මාත්ම සුන්දර වටපිටාවක් නිස්කලංක පරිසරයක් තියෙනව තැනක තමයි මේ භූමිය මේ පන්සල පිහිටා තියෙන්නේ. ඔයාලා පවුලේ හැමෝමත් එක්ක ඇවිල්ලා ඇත්තටම නැරඹිය යුතුම පන්සලක්. ඒ තරම් ලස්සනයි. ඒ වගේම ඒ ගල මුදුනේ චෛත්‍ය රාජානන් වහන්සේ වැඩවසන තැන අයින් වලට යන්න එපා. විශේෂයෙන් දැනුවත් කරන්න ඕනේ. හුලඟක් ටිකක් සැරයි. ඒ වගේම ලිස්සන්න පුළුවන්. ඒ නිසා අයින් වලට යන්න නැතුව අවට ලස්සන ඔයාලා බලන්න ඇවිල්ලා විඳ ගන්න. ඒ වගේම හොරණ නගරයේ පිහිටි ලස්සනම පූජනීය ස්ථානයක් ලෙනවර රජමහා විහාරය. ඉතින් ඔයාලව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. කළුතර අවට, රත්නපුර අවට, ඒ වගේම පිළියන්දල ඒ පැත්තේ ඉන්නව අයට ඇවිල්ලා ඇත්තටම ඒ නිදහසේ සුන්දරත්වය ඒ වගේම ඒ රජමහා විහාරය වැඳ පුදා ගන්න ඔයාලට අවස්ථාවක් වෙයි. ඒ නිසා ඔයාලා ඔක්කොම ඇවිල්ලා ඒ නිදහස විඳින ගමන් ඒ තැන ආරක්ෂා කරන්න කිසිම වෙලාවක ගෙනියන්න එපා. ඉටිකොල වගේ දේවල් එතන දාලා ඉන්න එපා. ඒ දේවල් ඔයාලා පහන් තිර පැකට් එකක් ගෙනිච්චත් පැකට් එකේ ඒ ඉටිකොලේ නැවත ආපහු රැගෙන එන්න. ඒ තැන ආරක්ෂා කරගන්න. මේ වගේ ජනාකීර්ණ නගරයක ඒ වගේ ස්ථානයක් තියෙන එකම අපිට ලොකු ආඩම්බරයක්. ඉතින් ඒ නිසා ඔයාලා ගිහිල්ලා ඒ රසාස්වාදයේ විඳගෙන එතන වැඳ පුදාගෙන ඔයාලා එන්න. ඔයාලා හැමෝටම එහෙනම් ජය වේවා. මගේ විවිධ channel එකත් subscribe කරන්න. මේ වගේ වීඩියෝ ඔයාලට ඉදිරියටත් ගේන්නම්.